පානදුර බුදුපුරවරේ පූජනීය අභිමානයේ වන ඓතිහාසික ගල්ගොඩ ශ්‍රී මහා පුරාණ විහාරය කවදා සදහැවතුන්ගේ යහපත වෙනුවෙන් සේවයේ සලසන උත්තරීතර පුදුමිනකි. එම සේවා අතර ගමට පමණක් නොව මුළු මහත් ලෝකයට ආශිර්වාදයේ සපයන අදිෂ්ඨාන ආශිර්වාද පහන් පූජාව සහ නවග්‍රහ ශාන්ති පූජාවත් උදෑසන කිරියාහාර පූජාවත් නිරන්තරයෙන් සිදු කරනු ලබන්නේ ආශිර්වාදයේ පිණිසමයි. එහිදී සැමට අසන්නට සලස්වන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේදී එයට විරුද්ධව නමට බෞද්ධයන් වූ මිසදිටුවන් කිහිප දෙනෙකු විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිලි කරනු ලබන්නේ සිතේ ඇති පෞද්ගලික අදම ගති ඉස්මතු කරමිනි. ඒ අනුව බුදුපුරවරේ ඇති අභිමානය රැකීමට පසුගියදා එම මිසදිටුවන්ට විරුද්ධව ආගමික කටයුතු සුරක්ෂා කිරීම වෙනුවෙන් සදහැවතුන්ගේ අස්තන් ලබා ගැනීම පසුගියදා පානදුර රජයේ බස් නැමතුම් පොළසරදී ආගමික පූජකවරුන්ගේ ගෞරවනීය මඟ පෙන්වීම මතින් සිදු කරනු ලැබුවා. එහිදී සදහැවතුන් දහස් ගණනින් තම නම ගම ලිපිනය දුරකථන අංකය සහ අත්සන තබනු ලැබුවේ මිසදිටුවන්ට සිය විරෝධය පළ කරමිනි. මතක තබාගත යුතු කරුණක් ඇත. මිසදිටුවනි, ඔබලා මේ සිටින්නේ පානදුර බොදුපුරවරයේ කේන්ද්‍රස්ථානය මතයි. නැවත වරක් මතක් කරනුයේ ඔබට සදහැවතුන් සාපනු කරන්නේ ඔවුන් ආශිර්වාද පූජාවෙන් ශාන්තිය ලබා ගන්නා මිනිසුන් නිසාවෙනි. එනමුදු ඔබට සෝබාදහම නැවති අධිකරණය මගින් නඩු අසනදාට නිදහසක් නැති බව තරයේ අවබෝධ කරගත යුතු වනවා. විශ්ව අධිකරණය නඩු අසනදාට ඔබ නිරුත්තර වනු නොඅනුමානයි.